චීනයේ BYD සමාගමට අයත් U9S රථය ලෝකයේ වේගවත්ම මෝටර් රථය බවට නිල වශයෙන් පත් වී තිබෙනවා. ඒ පසුගිය දින ජර්මනියේ පැවති පරීක්ෂණ ධාවනයකින් අනතුරුවයි. මීට දින ගණනාවකට පෙරද මේ සම්බන්ධයෙන් වාර්තා වුණද එය නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා ටෙස්ට් ධාවන කිහිපයක් සිදු කළ යුතුව තිබුණු අතර පසුගියදා ජර්මනියේ එම පරීක්ෂණ ධාවනයන් සිදු කර තිබෙනවා. ඒ අනුව U9S රථය මීට පෙර වේගවත්ම මෝටර් රථය ලෙස පැවති බුගාටි චිරියොන් රථයේ පැයට කිලෝමීටර් 490 වේග සීමාව අභිමවා යමින් පැයට කිලෝමීටර් 496ක වාර්තාවක් තබා ගැනීමට සමත්ව තිබෙනවා. විශේෂ කාරණයක් නම් මෙම U9S රථය නිර්මාණය කර තිබෙන්නේ ජර්මන් මෝටර් රථ නිර්මාණ ශිල්පියෙකු වන වෝල්ෆ්ගැන් ඊජ විසින් වන අතර ඔහු මීට පෙර ලැම්බෝගිනි, අවුඩි වැනි ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන ආයතනවල ප්‍රධාන නිර්මාණකරු ලෙස සේවය කර තිබෙනවා. U9S රථය මුලින්ම හඳුන්වා දෙන්නේ 2023 වසරේ අප්‍රේල් 6 වෙනිදා වන අතර වෙළඳපොළ වෙත ඉදිරිපත් කරන්නේ 2024 පෙබරවාරි මාසයේ සිටයි. ලැබුණු ඉල්ලුම අනුව මෙම රථය ලොව පුරා බෙදා හැරීම සඳහා 2024 අගෝස්තු 16 සිට නිකුත් කිරීමට BYD ආයතනය කටයුතු කර තිබෙනවා.